සිද්ධාවාස හවුස් ප්ලෑන් ඩිසයිනර්ස් YouTube channel එකට හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි හුඟක් වෙලාවට කියනවා එල් හැඩේ කාමර, එල් හැඩේ සිටින් රූම් වාස්තු විද්‍යානුකූලව සුබදායක නෙවෙයි. ඒ වගේම කාමරවල අඳුරු ගතියක් තියෙනවා නම් ඒකත් සුබදායක නැහැ කියලා. නමුත් අපිට හැම වෙලාවෙම මේක මගහරින්න බැරි අවස්ථා තියෙනවා. පුළුවන් තරම් දුරට අපි උත්සාහ කරන්න ඕනේ දිගටි 4S හෝ 4S කාමර සහ ලිවිං රූම් ලබා ගන්න. නමුත් හැම සමහර අවස්ථා තියෙනවා අපිට කොහොමදවත් මගහරින්න බැරි අවස්ථා. එහෙම අවස්ථාවල ෆෙන් ෂුයින් උපක්‍රම තියෙනවා ඒවා निराකරණය කර ගැනීමට. ඒ ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී එල් හැඩේ සිටින් රූම් තමයි හුඟක් වෙලාවට තියෙන්නේ. කාමර නම් බොහෝ වෙලාවට අඩුයි නිදන කාමර වගේ දේවල්. ඒ වගේම හුඟක් අඳුරු ස්වභාවයක් කාමරේ කොන් වලට යම් තැන් වලට එනවා නම් ඒ වගේ දේවල් වලට මොනවද ෆෙන් ෂුයින් වලින් කරන්න තියෙන ප්‍රතිකර්ම කියන එක අපි බලමු. මෙහිදී චීන වාස්තු විද්‍යානුකූලව ඒ කියන්නේ ෆෙන් ෂුයින් වලින් කියනවා එල් හැඩේ කාමරයක් එහෙම නැත්නම් ලිවිං රූම් එකක් තියෙනවා නම් දර්පණ මගින් කැඩවත් මගින් ඒක අපිට निराකරණය කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මෙතන ශක්තියින් එකිනෙකට විරුද්ධාකාරයෙන් ක්‍රියා කිරීම වගේ දෙයක් නේ සිද්ධ වෙන්නේ. එල් හැඩේ කාමර එහෙම නැත්නම් අඳුරු කාමර ඒ තැන්වල හොඳ සුබ ශක්තියින් නැහැ. ඒක නිසා දර්පණයක් මගින් එය ඉටු කරගන්න පුළුවන් කියලා. එහිදී එල් හැඩේ කාමරයකට නම් සාමාන්‍යයෙන් ඍජු කෝණාශ්‍ර හෝ සමචතුරාශ්‍රාකාර ආකාරයට පේන විදිහට දර්පණය ස්ථානගත කළාම ඒ දෝෂය මග හැරෙනවා කියලා තමයි ෆෙන් ෂුයින් වලින් අදහස් කරන්නේ. ඒකෙන් මම අදහස් කරන්නේ මේ හිරු කිරණ පතිත වීමෙන් කිරණ පරාවර්තනය වීමක් පමණක් නෙමෙයි. ඊට වඩා ශක්තිය අපිට නොපෙනෙන ශක්තියින් ඒ තුලින් निराකරණය වෙනවා. එහිදී තව දෙයක් සඳහන් කරනවා ෆෙන් ෂුයින් වල අපේ හිසට ඉහළින් සාමාන්‍ය දර්පණයේ ස්ථානගත කළාම හිස මිනිසුන්ගේ ජීවත් වෙන අයගේ හිස් මගින් වෙන ශක්තියින් බිඳී යාම අඩු වෙනවා කියලා. ඉතින් ඒ වගේ වෙලාවට අපිට අලංකාරවත් ලස්සන ෆ්‍රේම් එකක් ඇතුවල අලංකාරවත් දර්පණයක් මගින් ඒ විසඳ ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් හැම කෙනෙකුටම බලන්න කියනවා. මොකද මේ දර්පණ භාවිතා කළ යුතු නැති අවස්ථා තියෙනවා. නොකළ යුතු තැන් තියෙනවා. ඒ ගැන මම අවසානයේදී තමයි කතා කරන්නේ. ඒක නිසා මම හැම කෙනෙක්ගෙම ඉල්ලනවා අවසාන වෙනතේ වීඩියෝ එක බලන්න කියලා. එහෙමනම් අඟුදුරු සහිත කාමරවල ඒ අඳුරු පැත්තට විරුද්ධ පැත්තෙන් දර්පණයක් ස්ථානගත කළාම ඒක ඒ අඳුරු ස්වභාවය එයා පැත්තේ තියෙන ශක්තියින්ගේ අසුබතාවය මග හැරෙනවා කියලා කියනවා. එහිදී අපිට පුළුවන් දැන් උත්තර දර්පණයකින් හෝ රවුම් හැඩපති දර්පණ උත්තර දර්පණයකින් විශේෂයෙන්ම ඒ ශක්තියින් හැම අතටම ගමන් කරනවා. සාමාන්‍යයෙන් අඳුරු සහිත කාමරයකට ඒ වගේ දෙයක් ඉතාමත් උචිත වෙනවා. ඒ වගේම අපිට උත්තර දර්පණයක් ගන්න බැරි අවස්ථාවක් වුණත් දර්පණයේ එක හැඩ ඇති ෆ්‍රේම් එකක් අපි ඩිසයින් කළ ෆ්‍රේම් එකට දර්පණය හරි ගස්සලා ස්ථානගත කළාම ඒත් ශක්තියින් ටිකක් දුරට හෝ විවිධ දිශාවලට පැතිවලට ගමන් කරනවා. ඒක තමයි ඒ ආකාරයෙන් අපිට එල් හැඩය සහ අඳුරු ස්වභාවය ඇති කාමරවලට අපිට ෆෙන් ෂුයින් වලින් දීලා තියෙන විසඳුම. ඒ වගේම තමයි මම කිව්වා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා. අපිට දර්පණයක් නුසුදුසු වෙන අවස්ථා තියෙනවා. එහිදී එකිනෙකට මූණලා දර්පණ ස්ථානගත කරන්නේ කොහෙත්ම. ඒ වගේම දොරක් කෙලින් ජනේලයක් කෙලින් දර්පණයක් ස්ථානගත කරන්නේ. ඒ වගේම අපි ටයිල් සඳහා දර්පණයක් වගේ ටයිල් එකක් හොඳින් ඉතාමත්ම ෂාප් විදිහට මේ
පේන දර්පණයක් වගේ ටයිල් අල්ලන්නේ නැහැ. මොකද එහිදී ඒ ශක්තියින් බිඳී යාමක් සිදු වෙනවා. ඒක තමයි දර්පණ නුසුදුසු අවස්ථා. ඒ වගේම තමයි ඔගොල්ලෝ හැම කෙනෙක්ම දැකලා තිනවා සාපු සංකීර්ණ වල දර්පණ භාවිතා කරනවා. ඒගොල්ලෝ ඒ උපක්‍රම භාවිතා කරලා තියෙන්නේ අපිට මේ ගොඩාක් සෙනග එහෙම නැත්නම් ගොඩක් මේ උපකරණ ගොඩක් වැඩි ස්පේස් එකක් තියෙන බව පෙන්වන්න විතරක් නෙමෙයි. ඒ ශක්තියින් ගලා යාමෙන් සහ ඒ ශක්තියින් හොඳින් ඒ ස්ථානයේ සිදුවීමෙන් ඒගොල්ලන්ට වාසියක් අත් වෙන පරිදි තමයි මේ දර්පණ සකස් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒ වගේ මතක ඇති දැන් සාපු සංකීර්ණ වල ඔළුවට අපේ මිනිසුන්ගේ හිසට ඉහළින් වගේ දර්පණ සකස් කරලා තිනවා. මොකද ඒ ශක්තියින් අර මං කියපු විදිහට බිඳී යාමෙන් වැළකෙන්න තමයි ඒ ආකාරයෙන් සකස් කරලා දෙන්නේ. මං හිතනවා මේක ප්‍රයෝජනවත් වෙන්නද කියලා. මොකද දර්පණ ගැන මම ඉතිස්සලා ඒ වගේ දෙයක් කතා කරේ නැති නිසා ඒ වගේ හැඩති අලංකාරයකුත් ගෙන දෙන ආකාරයෙන් ඒ වගේ හැඩති නිවාස වලට හැඩති රූම් තියෙන වෙලාවට කාමර තමන්ට ඒ අත්හදා බලන්න පුළුවන්, ඒ සිදු කරන්න පුළුවන්. එහෙමනම් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. හැම දිනාටම ජයෙන් ජය පතමින් සමුගන්නවා. බොහොම ස්තුතියි.